පන්සල් ගැනීම සඳහා ක්‍රීඩා පිටියට වාර්තා කරන්න. කටි ඉක්මන් කරන්න. දුවපල්ලා. මොකද මනාතුනේ? පළවෙනි ඉක්මන් කරලා පිටිනියට පොඩියකෝ. ඔයාලා ශිෂ්‍යනායකවද? ඇයි බහන්නේ? නෑ, ශිෂ්‍යනායකවන්ට විතරයි පුළුවන් පොඩි හදන්න. ඔයාලා ශිෂ්‍යනායකව නෙමෙයි අයියේ. අනේ ශිෂ්‍යනායකයන්ට විතරයි පුළුවන් පොඩි හදන්න. ආටික රෙද්ද බලන්න. පොඩි වම්බතා මෙතන. අපි මේ කොහොමද යවන්න හදලා කට්ටිය මෙතනින් මූ මගුලක් ගන්නවා. හරි මේ දැන් යමන් අපේ වැඩේ කරන්න. නැත්තම් පන්සල් ගන්න කලින් පොලිස් වලට යන්න බැරි වෙයි. යමන්. යමන්. හිටහන්කෝ. රූන කටුස්සා අලගෙඩි පළගෙඩි ඒගෙඩි මේගෙඩි චූස්සා. හරි සඳුනේගේ බත් එක ඉච්චි. අම්මට සිරි මේකේ බෑග් එකේ දුවදමල් කළා. තෙල් බෝතලේ මහලා ගලනක කොයිද මම බෑග් එකට? හරි බෑග් එකේ සුවඳ බල ඉන්න වෙලාවක් නෑ. ඉක්මන් කරලා බත් එක අරන් වරන් යන්න ඩක් ගාලා. හිතාන් පොඩ්ඩක් මේ යට කිපර ලබ්බ ඇරෙන්න. තඩි බත් එක. කාලක් තේද අටටම ගුරුවරු 6 දෙනා ඇවිල්ලා ඉන්නේ. ඒ කියන්නේ ඉතුරු දෙක මට ගන්න පුළුවන් වෙයි වගේ. මල්ලිකා ටීචර්. නංගියේ මොකෝ මේ? බලන්න අතේ මේ දවස් ටිකේම මට උගන්වනවට වඩා ප්‍රශ්න විසඳන්න වෙලා තියෙන්නේ. එපා වෙලා ඉන්නේ. ඒක තමයි නංගියේ මට කියලා වෙනසක් නෑ. මොකෝ වෙලා තියෙන්නේ ඉතින්? අද මගේ පන්තියේ ළමයි දෙන්නෙක් ගියා ටොයිලට් එකට. ගියාට පස්සේ එක ළමයි චූ කර ඉන්නකොට අනිත් ළමයා බය කරලා අන්න ලොකු සාරලා කෝට්ටබුක් අරගෙන කියලා. අර චූ කර ඉන්නපු ළමයා බය වෙලා එකපාරටම කිපර එක වහලා. අපට තිරි අහුවෙලාද ඉතින්? අහුවෙලාද අහනවා. මේ දැන් බොහොම අමාරුවෙන් ගණන ඉවර උනේ. තව පොඩ්ඩක් එහා මෙහා වුණා නම් ඉස්පිතාලෙට ගෙනියන්න වෙන්නේ. කපන්න. ඒ මොකද? කිපරක මල්ලිකා ටීචර්. ඒක නිසා. අනේ ටීචර් බලන්නකෝ මාර වැඩේ වෙලා තියෙන්නේ. අන්න මේ පන්තියේ මොකක් හරි ප්‍රශ්නයක් ඇවිල්ලා ගමන. අනේද කියන්නේ මං එහෙනම් ගිහින් එන්නද මල්ලිකා ටීචර්? හරි. සමුනි මොකද වෙලා තියෙන්නේ? මෙහෙනවා. සමුනි මොකද? බලන්නකෝ ටීචර් මම අද බෑග් එකට දාගෙන ආපු මගේ බත් එක නෑනේ බෑග් එකේ. මොනවා? බත් එක නෑ බෑග් එකේ? හුටා හිටි අරකි ගිහිල්ලා තියෙන්නේ මල්ලිකා ටීචර් කියන්න බත් එක නෑ කියලා. ඔව්. අපි යමන් ගිහිල්ලා බත් එක හංගපු තැනේ ගංගා කාලදාමු. යමන්. කවුද එතකොට සමුනි වගේ බත් එක අරගෙන තියෙන්නේ? බත් එක ගත්තේ කවුද කියලා මන් දන්නේ නෑ ටීචර්. දන්නවනම් මම ටීචර් කියනවානේ. අනේ අම්මා මේ දවස් ටිකට මේ පන්තියේ නැති වෙච්ච තුන්වෙනි බත් එක. කවුද මේ වැඩේ කරන්නේ? Excuse me මල්ලිකා ටීචර්. මේ ඉන්නේ. ඇයි ටීචර්? උඹලා නේද මේ සඳුනේගේ බත් එක හොරගම් කරේ? ඇත්තගේ බලන්න. අනේ මේ අපි උස්සපු බත් එකක් නෑ ටීචර්. මගේ බත් එකක් තියේ මොකෙද්ද මල්ලිකේ හොරගම් කළා. මොනවා? උඹේ බත් එකක් හොරගම් කළා? ඔව් ටීචර්. පෙරේද මගේ බත් එකක් හොරගම් කළා කවුරු හරි. මං හිතන්නේ උඹලා මේ වැඩේ කරන්න කියලා. බලන්න ගියාම වෙන කවුරු හරි මේ වැඩේ කරලා තියෙන්නේ. ඔව් ටීචර් අපි පන්තියේ නැති වෙලාවක පිට පන්තියකින් ඇවිල්ලා හොරකම් කරන් යනවා ඇත්තේ. ඔව් ටීචර් මට දැන් නම් හිතනවා ඒ වගේ වැඩක් තමයි වෙන්නේ නැත්තේ කියලා. කවුද එතකොට මේ මහා පරිමාණ බත් හොරා? මං හොයා ගන්නම්කෝ. මේ මල්ලිකා ටීචර් අපි දෙන්න ඇත්තකට කියලා ඉන්නද? යන්න ඉක්මනින් එන්න ඕනි. යමන් හිටි ටගල කල දාමු.
අම්මා ඕ හාමිනේ අම්මෝ දොට්ට බරයි හාමිනේ ඕ දුවේ චි මේ මල මගුලේ කවුරුත් නැද්ද අන්න නෝනේ අර හේ තාත්තා කෑ ගහනවා නවත්තන්න නැතුව කෑ ගහනවා ඔව්නේ මට අද තාත්තගේ ඉදිපෙති කෑමක දෙන්න බැරි වුණානේ ඒක තමයි මේ කෑ ගහන්නේ ඉන්න මං ඉක්මන් කලේට දීලා එන්නම් ඉක්මන් කළා දෙන්න ඕක දොට්ට බරයි කියලා කෑ ගහනවා වටේ පිටේ මිනිසුන්ටත් ඇහි දුවේ විට පොඩ්ඩක් ගේන්න දිව කිලෙන්න නෝ වගේ මගේ දත් ඉද්දකම ඉරිවැඩිලා කට වහගෙන ඉඳලා අම්මෝ දොට්ට බරයි ඕ දොට්ට බරයි දුවේ විට කෙල ගහන්න හෙප්පුව හාමිනේ දොට්ට බරයි කොහොමද තාත්තගේ කෑමක මේ මොකද දුව කෑමක අර දාලා ගිහිල්ලා මොකද නෝනේ මම මේ බැලුවේ තාත්තගේ කෑමක ඒක නෑ හදලට කෑමක කියලා ගිහිල්ලා ඒ කියන්නේ අද කෙල්ල ගෙනිහිලා තියන්නේ තාත්තගේ කෑම එක කියන එකනේ අපෝයි විනාසයි ඔව්නේ නං අනේ මහත්තයා ඒකට මං ඉදිරිපිට 10කුත් කඩලා දාලා තිබුණේ අනේ ගිහිලා කෙල්ල කන්න කියන්නක මහත්තයා නැත්නම් කෙල්ල කයි ඒක අපට සිරි ඉඳ මං යන්නම් දැම්මම අයියෝ කාලා තිබුණොත් විනාසයි හිටි මට පද්ද නිදිමතයි බං කවදාවත් නැතුව උඹට විතරක් නෙමෙයි යකෝ මට කෙලින් ඉඳ බැරි ගාට නිදිමතයි යකෝ මොකද හිටි උඹලා ඉගෙන නිදාගන්නට නිදිමතව නෑ බං එක පාඩම ආපු නිදිමතක් මේක අම්මෝ අයියෝ ටීචර් කෝල් එක ආන්සර් කරන්න ෂේ කෙල්ලගේ පන්තියේ ටීචර් ෆෝන් එක ආන්සර් කරන්නේ නැහනේ පුළුවන් ඉක්මනට යන්නම වෙනවා අයියෝ මේක කාලා තිබුණොත් එහෙම දවස් දෙකක් නිදා ගනී මෙයා මේ ළමයි දෙන්න මකුණාට එක පාටම මං හිතුවේ බොරුවක් කරන්න කියලා. හිටි මයිකල් අදේ මයිකල් නැගිටපන් බං මේ ටීචර් කතා කරන උඹට මයිකල් කිසිම රියැක්ට් එකක් නැහැ ටීචර් මොනවා හරි කැලවන්න මට මේ කට්ටියට හිටි කෙල්ලේ සතුනි ඔයා ගෙනාවු බත් එක ඔයා කෑවේ නෑ නේද තාම තාත්තා නෑ තාත්තේ බත් එක කන්න බලද්දි මගේ බෑග් එකේ බත් එක තිබුණාද හෝ හම්බෝ ඇති යන්තම් කෑවේ නැති එක ලොකු දෙයක් ඔයා කෑම එක කණ්ඩ නෙමෙයි තාත්තේ මම බත් එක බෑග් එකට දාගත්තා ඉස්කෝලේ යන බලද්දි බත් එක නෑ බෑග් එකේ කවුරු හරි ආවේ අපට සිරි
සඳුනිගේ තාත්තේ ඔයා මොකද බත්තර කෑවේ නෑ නේද කියලා සඳුනිගෙන් ඇහුවේ? නෑ ටීචර් අද අපේ කෙල්ල ගෙදරින් එනකොට අරන් ඇවිල්ලා තියෙන්නේ මෙයාගේ කෑම එක නෙමෙයි මෙයාගේ සීයාගේ නිදිපැති කවලම් කරපු කෑම එක. මොනවා? නිදිපෙති කවලම් කරපු කෑම එක? ඌට බඩු මලින් කඩේ මුන්දේකට. හරි මට දැන් තමයි තේරෙන්නේ හිටිටයි මයිකටයි මොකද මේ නින්ද කියලා කියන්නේ කියලා. නැගිටින්න තෑ මුන්දෙන්න මට බොරු කිව්වා බත් එක හොරගන් කරේ නෑ මයි කියලා. මුන්ට අම්මා තේ කවුද කැහුවේ? මේ වගේ ආතල් වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරලා එකතු වෙන්න යාළුවනේ.